හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Education 2020 YouTube නාලිකාව ගෙනෙන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් එක්ක. අද පාඩමෙන් මම ඔයාලට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ evidence based practices. අපි සිංහලෙන් කියනවා සාක්ෂි මත පදනම් වූ දත්ත කියලා. එතකොට evidence based practices කියලා කියන්නේ ප්‍රධාන කාරණා තුනක එකතුවක්. evidence based practices විදිහට භාවිතා කරන එක දෙයක් තමයි අපි කියනවා best research evidence. ඒ කියන්නේ හොඳම පර්යේෂණ දත්ත අපිට evidence based practices විදිහට භාවිතා කරන්න පුළුවන්. දෙවෙනි දේ තමයි අපි කියනවා clinical expertise. ඒ කියන්නේ සායනික විශේෂඥතාවය. සහ තුන්වෙනි කාරණේ අපි කියනවා patient preferences and patient values. මෙන්න මේ කාරණා තුන එකතුව තමයි අපි evidence based practices කියලා කියන්නේ. ඒතර evidence based practices කියලා කියන්නේ සාක්ෂි මත පදනම් වූ දත්ත කියන අර්ථය තමයි තියෙන්නේ. ඒතර මේකෙදි අපි ප්‍රධාන කාරණා තුනක් පිළිබඳ අවධානය යොමු කරන එකක් තමයි best research evidence. ඒ කියන්නේ හොඳම පර්යේෂණ දත්ත. දෙවෙනි එක තමයි අපි කියනවා clinical expertises සායනික විශේෂඥතාවය. සහ තුන්වෙනි එක අපි කියනවා patient preferences and patient values කියලා අපි කියනවා.